ඔයාගේ අවට ඉන්න හැම දෙනාම යම් තරමකින් හරි බිසි. ඔයාට හිතෙන්න පුළුවන් මම තනියම ඉන්නේ. මට වැඩි යාළුවෝ නෑ. හැමෝටම සමාජෙත් එක්ක මොකක් හරි කනෙක්ෂන් එකක් තියෙනවා. ඒත් මට නෑ කියලා. හැබැයි ඔයාට තියෙන්නේ නිහතමානී නිස්සබ්ද තනිකමක්. ඒ තනිකම තමා අපි බිය වෙන තැන. Taman තනියම ඉන්නේ කියලා බොහෝ දෙනෙක් ඉක්මනින් පලා යන්න හිතන තැන. නමුත් ඔය තනිකමම තමයි ඔයාගේ ජීවිතය වෙනස් කරන්න තියෙන විශාලතම බලය. හැමෝටම මිතුරන් අවශ්‍යයි. ඒත් තමන්ගේ ජීවිතයට විශිෂ්ටතම මිතුර වෙන්න පුළුවන් කෙනා තමන්මයි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු තනිකම කියන එකේ සැඟවුණු බලය. ඒ තුලින් සාර්ථකත්වයට යන්න පුළුවන් ආකාරය ගැන. ඔයා තනියම නේද? හොඳයි. ඒක හොඳ ලකුණක්. මේ වෙලාවේ පටන් ගන්න අපේ ඇතුලේ සැඟවුණු විශිෂ්ටතම හැකියාවන් හඳුනා ගන්නා ගමන. තනිකම කියන්නේ බොහෝ දෙනෙක්ට බියක්. තනි වෙලා ඉන්නකොට නතර වෙනවා වගේ. ලෝකෙත් හිස් වෙනවා වගේ. ඒත් ඇත්තටම තනිකම කියන්නේ ජීවිතේ ලොකුම ආශිර්වාදයක් වෙන්න පුළුවන් දෙයක්. හැමදේම තියෙන්නේ අපි ඒ තනිකම දිහා බලන විදිය මතයි. තනියම ඉන්න එක එකලස් වෙලා ඉන්න එකට විරුද්ධ දෙයක් නෙවෙයි. එකක් එක්ක සම්බන්ධ වෙන්න පෙර පළමුව අපි අපිත් එක්ක සම්බන්ධ වෙන්නත් ඉගෙන ගන්න ඕනේ. තනි වෙලා ඉන්නකොට තමයි අපිට හැමදේම හරි පාරින් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මිනිස්සෙක්ව නිර්මාණය කරලා තියෙන්නේ හැම වෙලාවෙම ශබ්ද අතර නොවේ. සමහර වෙලාවට නිශ්ශබ්දතාවය තමයි ජීවිතයේ හොඳම ගුරුතුම. තනිකම තුළින් ජීවිතය සාර්ථක කරගන්නවා කියන්නේ පළමුවෙන්ම ඒක පිළිගන්න එකට. මම තනියමයි කියන එකට බය වෙන්න ඕනේ නෑ. ඒක తాවකාලික දෙයක්. ඒ తాවකාලික අවස්ථාවේදී අපිට පුළුවන් වෙනවා අපේ මනස දෙස අවධානයෙන් බලන්න. අපි යන පැත්ත හරිද? අපිට තියෙන හැකියාවන් මොනවද? අපි කැමති දේවල් මොනවද කියලා හොයන්න. තනි වෙලා ඉන්නකොට තමයි අපිට මේවට පිළිතුරු සෙවීමේ හැකියාව ලැබෙන්නේ. තනි වෙලා ඉඳලා යමක් කරන්න ඉගෙන ගන්න එක, තමාටම යාළුවෙක් වෙන එක, නිවැරදි තීරණ ගන්න එක වගේම ජීවිතේ යාවත් කාලීන කරගන්න එක යන මේ හැමදේම සාර්ථකත්වයට මඟ කියන පාඩම්. ඒ මාර්ග හොයාගන්න පුළුවන් වෙන්නේ තනිකමෙන් පමණයි. තනි වෙලා ඉන්න වෙලාවන් වලට තමයි අපිට අපේ සිහින, අපේ අරමුණු, අපි ඇත්තටම හිතන දේවල් ගැන සංවිධානය කරගන්න වගේම ඒ දේවල් සඳහා හොඳට කැපවෙන්න තියෙන හොඳම වෙලාවත් මේකයි. තනිකම තුළින් ජීවිතය සාර්ථක කරගන්නවා කියන එකේ හැඟීම වටහා ගන්නවා නම් අපිට අවශ්‍ය විදියට අපේ ජීවිතය සංවිධානය කරගන්න පුළුවන්. ඒ සඳහා ඔයා හිතන්න මම කවුරු නැති වුණත් මම සම්පූර්ණයි කියලා. එතනින් පසුව සාර්ථකත්වය කියන එක වෙන කෙනෙකුගෙන් හෝ සමාජයකින් ලැබෙන සන්නාමයක් නොවේ. ඒක වෙනස් වෙනවා. ඒක වෙනස් වෙලා අපි අපේම අභ්‍යන්තර සන්තුෂ්ටියක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තනි වෙලා ඉන්නවා කියන්නේ අහිංසක එකක් නෙවෙයි. ඒක ශක්තිමත් වෙන ක්‍රියාවක්. ජීවිතේ දීර්ඝ ගමනක් යන්න ඕනේ නම් සමහර වෙලාවට තනියම පයින් යන්නත් ඉගෙන ගන්න ඕනේ. ඒ පයින් ගමනයි අපේ ඇතුලේ සැඟවුණු හැකියාවන් අවදි කරන්නේ. ඒ විදියට අවදි වෙන්න නම් පියවරක් පසුබෑලා නිහතමානීව අපේ තනිකම එක අරමුණක් සහිතව භාවිතා කරන්න ඕනේ. එතනින් පසුව සාර්ථකත්වය කියන එක එළියෙන් බලපු ස්ටේටස් එකක් නෙවෙයි. ඒක අපේ ජීවිතය තුළින්ම ලැබෙන මහා ජයග්‍රහණයක්. ඔයා තනියමයි කියන හැඟීම පසුපස තියෙන්නේ අසීරු කාලයක් නෙවෙයි. ඒක තමයි ආරම්භය. තනිකමින් ඉගෙනගත් හැම පාඩමක්ම ඔයාගේ ශක්තියක් වෙනවා. ඔයා තනියම ඉඳලා ඉගෙනගත්තු හැම දෙයක්ම ඔයාගේ අනාගතය ගොඩනගන්න උපකාරී වෙනවා. ඒ විදියට ඉඳලා එක දවසක ඔයාට පුළුවන් වෙනවා හැම මිනිස්සෙක්ටම ආලෝකයක් දෙන පුද්ගලයෙක් වෙන්න. ජීවිතය ජය ගන්නවා කියන්නේ හුඟක් දෙනෙක් වටේ හිටියම ලැබෙන දෙයක් නෙමෙයි. ඇත්තටම ජය ගන්න ඕනේ ඔයාම ඔයාගේ ජීවිතය ඇතුළෙන්. තනි වෙලා නිහතමානීව නව පැමිණි ආරම්භයකට ළඟා වෙලා